හැමෝටම good morning. මම මේ උදේම ලෑස්ති වෙන්නේ බැච් ෆොටෝ එක ගන්න කැම්පස් එකට යන්න. අද අපේ ඩිපාර්ට්මන්ට් එකේ බැච් ෆොටෝ එක ගන්නවා. ඉතින් මම දැන් ෆයිනල් ඉයර් එකේ ඉන්නේ. ඉතින් සාමාන්‍ය ෆයිනල් ඉයර් එකේ ඉන්නකොට බැච් ෆොටෝ එක ගන්නවා. ඉතින් මම ලෑස්ති වෙලා ඉවරයි. සාරි එක අඳින්න නම් ලොකු අමාරුවක් වුණා. මට සාරි එක ලස්සනට හරියට අඳගන්න තාම දන්නේ නැති නිසා. ඉතින් උදේ 6:00 වෙනකොට තමයි අපිට එන්න කියලා තිබුණේ මේ නේම් බෝඩ් එක ළඟට. ඉතින් මම නම් කලින් ආවා. ඉතින් මේ අපේ ෆොටෝස් ගන්න ගමන් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මම මේ යාළුවොත් එක්ක එකතු වෙලා අපි ඉතින් වීඩියෝ එකක් කරා. අපි 4 දෙනා, මේ මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ 4 දෙනා. බැච් ෆොටෝ එක අරගෙන ඉවර වෙලා මට ප්‍රසන්ටේෂන් එක තිබුණා. ෆයිනල් ඉයර් එකේ ඉන්ඩිවිජුවල් ප්‍රසන්ටේෂන් එක. මම ඉතින් ඒකත් ප්‍රසන්ට් කරා. චේන්ජ් කරගෙන ඇවිල්ලා ඉතින් මගේ මේ දවස ගත වුණේ මේ විදිහට. මේ ඔයගොල්ලන් දකින්නේ මම ෆයිනල් ලෙක්චර් එකට කැම්පස් යන්න ලෑස්ති වෙනවා. මේම තමයි මම ලෑස්ති වුණේ. ඉතින් උදේම ගියා. මොකද අද තමයි අපේ අන්තිම ලෙක්චර්ස් තියෙන දවස ෆයිනල් ඉයර් එකේ. ගිය ගාම ඉතින් උදේට කන්න නැතුව බෑනේ. ඒ නිසා ඉස්සෙල්ලාම උදේට කන්න තමයි මම ගියේ අපේ ඉහළ පොසිෂන් එකට යුනිවර්සිටි එකේ තියෙන. කාලා බීලා ඉවර වෙලා ඉතින් මම ෆයිනල් ලෙක්චර් එකට ගියා. අපේ ෆයිනල් ලෙක්චර් එකට තිබුණේ ස්ට්‍රැටජික් ස්ටඩීස් ලෙක්චර් එකක්. ෆයිනල් ලෙක්චර් එකේදී ඉතින් අපේ සර් අපිට පොඩි ට්‍රීට් එකක් දුන්නා. ලෙක්චර් එකෙන් පස්සේ අපේ එක ලෙක්චර් කෙනෙක්ගේ ෆෙයාර්වෙල් එකක් තිබුණා. මැඩම් අපේ යුනිවර්සිටි එකෙන් අයින් වෙනවා. ඉතින් ඒකටත් ඉඳලා මම හැමම ගෙදර ආවා. ඔයගොල්ලන් මේ දකින්නේ මම ෆයිනල් ඉයර් එකේ ෆයිනල් එක්සෑම් එක ලියන්න යන දවස. ඉතින් උදේම නැගිට්ටා පාන්දර 2:00යි. මොකද 8:00ට එක්සෑම් එක පටන් ගන්නවා. ඉතින් මම නැගිට ගාම ඉස්සෙල්ලාම කරේ අදහස් කරන එක. මට දැන් මේක පුරුද්දකට ගිහිල්ලා මම මේක පටන් අරන් ගොඩක් කල් නැහැ. චූටි කාලයයි. හැබැයි ඒක පටන් ගත්ත දවසේ ඉඳන් මට කීයට හැරුණත් මොන වැඩේ තිබුණත් කොච්චර හදිසි වුණත් මම අදහස් කරලම තමයි යන්නේ. ඇත්තම කිව්වොත් මේක පටන් ගන්න කලින් අප්පච්චි තමයි මං ඇඳෙන් බහලා ගියාම මගේ බෙඩ්ෂීට් එකත් නමන්නේ. ඉතින් දැන් තමයි මේ ළඟකදී ඉඳන් මම පුරුදු වුණේ.
ඉතින් මං ඇඳත් අස් කරගත්ත ටක් ගාලා. ඊට පස්සේ ඉතින් මම වොෂ් එකක් දාගෙන ආවා. ඇත්තටම මේ පාන්දර නැගිටලා වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙනවා කියලා කියන්නේ මට නම් ලොකු ටාස්ක් එකක්. මට මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ තමයි පාන්දර නැගිටින එක. ඉතින් කොහොම හරි කම්මැලිකමෙන් නැගිටලා වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා එක්සෑම් එක ලියන්න යන්නම එපා අනිවාර්යෙන්. ඒ නිසා
ලෑස්තිලා ඉවර වෙලා මං අප්පච්චි ලෑස්ති වෙනකන් මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. මට ගෑස්ට්‍රයිටිස් තියෙන නිසා පාන්දර කීයට හැරුණත් මම අනිවාර්යයෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා තමයි යන තැනක යන්නේ. ඊට පස්සේ ඔන්න ඉතින් ලෑස්ති වෙලා මම ගියා කැම්පස් එකට. මම 6:00 විතර වෙද්දි කැම්පස් එකට ආවා. පැය 2ක් තියෙනවා එක්සෑම් එක පටන් ගන්න. ඉතින් ටක් ගාලා කැන්ටින් එකට ගියා. මගේ ආසම කෑමක් ඉඳිආප්ප කෑවා මදිත් වගේ උදේට. ඉතින් ඉඳිආප්ප කන්න. ඒකත් කන ගමන් පොඩ්ඩක් නෝට්ස් ටිකකුත් බලා ගත්තා මම. ඉතින් ජයග්‍රාහී ලෙස පේපර් එක කාලා ඉවර වෙලා අපි කට්ටියම එළියට ආවා. ඉතින් ගෙවල් වලට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඉතින් දවස් 3ක දිග vlog එකක් අරගෙන ආවේ. අලුත් vlog එකකින් හම් වෙනකන් අදට ගිහින් එන්නම්. bye.